This is another Derana special presentation. හැමෝටම හොඳට ඉගෙන ගන්න පුළුවන් නම් හැමෝටම කම්පියුටර්ස් තියෙනවා නම් ඒ රටේ කෝච්චියේ යද්දි බුලට් එකක් වගේ යන්න තිබ්බනම් ඉස්සරහට අපේ රටේනොත් හොඳට රෙකෝඩ් යවන්න පුළුවන් නම් මමත් ගිහින් ඒ රෙකෝඩ් එකේ වැඩ කරනවා. අයියේ අපේ රට ඉස්සරහට පිරිසිදු තියාගන්න ඕනේ. ඒක නිසා මම රොබෝස්ලා දෙනවා. මල්ලි මමත් හදනවා රොබෝ කෙනෙක්. අපේ ගමේ පාර කරනහම එයා පටස් ගාලා හදලා දෙයි. මම නම් ආසයි අපේ රටේ ලොකු අය රණ්ඩු කරන්නේ නැතුව ආදරයෙන් ඉන්නවා නම්. නංගි මම හදනවා අපේ රටේ හැමෝටම ආදරයෙන් ඉන්න පුළුවන් මැෂින් එකක්. ඒ අපේ රටේ හෙට දවස. ඔබ අද ඔබේ පරම අයිතිය භාවිතා කළේ ඒ හෙට දවස වෙනුවෙන්ද නැද්ද? චතුර අද අපේ රට අපේක්ෂාවේ ස්පන්දනයෙන් හුස්ම ගනිමින් සිටිනවා. ඒ ගොළු මුහුදේ හඬවත් මෝසම් වැසි බලා සිටින පල් කොළවල ഘോഷාවත් නෙමෙයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ ගැඹුරු ස්වරයයි. අනිවාර්යෙන්ම කලින්දු. අද සත් වසරකට පසුව සජ්ජන පැතුම් මේ ලංකා සිටිය මේ හැම අංගලක්ම සිත්තම් කරන දවස. අනුලංඝනීය පරමාධිපත්‍ය මෙවරත් ඉතිහාසගත වාර්තාගත ඉලක්කමක් පෙන්නයිද. නැත්තම් සංක අපේ ගම ගම්පෙරලියකට සැරසෙයිද. පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුවට සංගමන් කන්දේ සිට කොළඹට මේ ජනතාවගේ තීරණය දැන් ප්‍රකාශිතව අවසන්. කොටුවකට කොටුවී ප්‍රකාශිත වූ ඡන්දය රටට ලෝකයට ප්‍රකාශ කරන්නට. චතුර කලිඳු. අපි දෙරණ නැතුව වෙන කවුද. ජනාධිපතිවරණයේදීත් මහමැතිවරණයේදීත් මැතිවරණ ප්‍රතිඵල විකාශනයේ නිතරග ලාංකය සලකුණ මෙවරත් තබන්නට අපි සූදානම්. එහෙමනම් නැවත වරක් මේ දෙරණ මැතිවරණ මෙහෙයුම. Now, Ava Derana's coverage of the local government elections in Sri Lanka. The fight for the village, the battle for the city, and the issues that face your locality. The polls are closed and Sri Lanka is watching. Ava Derana's Election Night Live begins right now. Is Sri Lanka Decides 2025 Election Night Live. Reporting tonight from Studio 24, here's Chatura Albis and Sanka Amarajit. අයුබෝවන් වනක්කම් good evening assalamu alaikum සමස්ත ශ්‍රී ලංකාවාසී සියලු දෙනාට එහෙමනම් මේ අද දෙරණ මැතිවරණ ප්‍රතිඵල විකාශයේ ආරම්භය අයිබෝන් සංක අයිබෝන් චතුර. මොකද හිතෙන්නේ පුංචි ඡන්දය කිව්වට ඇත්තටම ගැලුවොත් ඉන්නම් මට නම් මේ ඡන්දේ පුංචි කියලා හිතෙන්නේ නැහැ. මේක තමයි මං හිතන්නේ ලංකාවේ ලොකුම ඡන්දේ. ලොකුම ඡන්ද කියන්නේ. මේකට පුංචි ඡන්ද කියලා නේ කියන්නේ. ගමේ ආණ්ඩුව පුංචි ඡන්දය ඔය වගේ වනේ කියන්නේ. මං හිතන්නේ අපේ කට්ටිය කොහොමත් වරද්ද ගන්නවනේ හැම එකක්ම. මේ පුංචියට තියෙන දේවල් ලොකුවට දකිනවා ලොකුවට තියෙන දේවල් පුංචියට දකිනවා.
අර මාටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය තියෙනවානේ පොඩි දෙයක් කියන්න සුඟ කියලා වචනයක් පාවිච්චි කරනවා. ඒ සුඟ නෙමෙයි ඒක නෙමෙයි මේක. ඒක නෙමෙයි වෙන්නේ මේක. අපි කොහොම හරි අද රාත්‍රිය වින්දනාත්මකව අවබෝධයෙන් යුතුව තොරතුරුත් එක්ක බෙදා ගන්න සූදානම්. ඇයි මේක පුංචි නෑ කියලා කියන්නේ? ජනාධිපතිවරණිත් සංක එක්කෙනානේ ඡන්ද ඉල්ලුවේ. නෑ 38ක් හිටියානේ අපේක්ෂා. ඒ වුණාට ජනාධිපති උනේ එක්කෙනානේ. නෑ වුණේ 38ක් කිව්වා. ඒතර පාර්ලිමේන්තුවට ගියේ කීයද? පාර්ලිමේන්තුවට 225 159 225 හැබැයි 8888ක් කිල්ලවා. හරි. එතකොට දැන් මේ පාර කීයක් යනවද සභාවලට තේරිපත් වෙලා? යන ගාන දන්න 75589ක් කිල්ලනවා. හරි. ඒ කියන්නේ 8227ක් විතර යන්න ඉන්නවනේ. ඔව්. එතකොට පොඩිද මේක? පොඩි නෑ. පොඩිද මේ ඡන්දේ මේක නිකන් සරලව ගන්න එපා කියන්නේ මම ඒකයි සෙල්ලම් කරන්න එපා මේ ඡන්දෙත් එක්ක මේක පොඩි කියලා හිතලා. හැබැයි රටේම කට්ටිය පොඩි කියලා හිතුවා. ඒක තේරෙනවා ඡන්දේ ප්‍රතිඵල විකාශය ආරම්භ වෙනකොට. මොකද ප්‍රතිශතයක් විදියට ගත්තයන් පස්සේ අපිට පැහැදිලිව පේන දෙනවා අර ජනාධිපතිවරණේ ඡන්ද දාන්න දෙවිච උනන්දුව නැහැ. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනකොට නෑ පොඩි ඡන්දයක ගණන් ගන්න එපා කියලා පොඩි කරා. ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අනුර කුමාර දිසානායක මහත්මයාට කිව්වනේ සුළුතරේ ජනාධිපති කියලා. නෑ ඔයා සුළුතරේ ජනාධිපති වෙන්න බව බහුතරේ ජනාධිපති වෙන්න කියලා එල්ල 68ක්ම ගිහලා දුන්න 55. වැඩිපුරත් ගිහින් දුන්න වැඩි උනන්දුවෙන්. දැන් මේ පාරේ උනන්දුව තියෙනවද? ඔයා ඉතින් මේ ඡන්දෙට ලොකුයි කිව්වට පුළුවන් නම් මේ අභියෝගය නෑ නේද? මේ පාරත් හැමදාම අපි අපි හැමදාම ඒක තියාගෙන යනවා. ඉතින් මට හැමදාම කියනවා වගේ මට හිතෙනවා ඉතින් මේ කතාව ඕනේ මේ පාරත් දුන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. අපි කාටවත් දීලා නැහැ නේ කවදාවත් කියලා හිතාගෙන අපි එහෙමනම් අදත් මෙන්න අපේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයේ සුපුරුදු විදිහටම අපි හැමෝම දන්න කියන කෙනෙක් වසන්ති නානායක්කර ආයිබෝවන්. අයිබෝන් චතුර අයිබෝන් සංක වසන්තය රැගෙන වසන්තය පැමිණ තිබෙනවා. අයිබෝන්. අයිබෝන් පුංචි නෑ තමයි ඡන්දේ. අර කිව්වා වගේම අපි පුංචි ඡන්දය කියලා පාවිච්චි කරාට ඒ නමින් පාවිච්චි කරාට චතුර සංක පුංචි නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම මේ අපි ඡන්දය පාවිච්චි කරලා තියෙන ප්‍රතිශතයත් පුංචි නෑ. හවස 4 වෙනකොට අර උදේ බැලුවොත් පැය 3ක වගේ කාලෙදී උදේ පාන්දර ගත්තොත් පැය 3ක වගේ කාලයකදී 20%යි ඡන්දය පාවිච්චි කරලා තිබුණේ. හැබැයි හවස් වෙන්න මෙන්න පටන් ගත්ත ඡන්දය පාවිච්චි කරන්න. එතනදිත් මම හිතන්නේ පුංචි නැහැ. සාමාන්‍යයෙන් අපි බැලුවොත් මගේ පළාත ත්‍රිකුණාමලයේ පළාත ගත්තොත් 67ක් පාවිච්චි කරලා තියෙනවා. ඡන්දේ ප්‍රතිශතයක් හැටියට. අනිත් එක තමයි මේ අපේ විකාශනය පිළිබඳවත් අපි මැතිවරණ විකාශනය පිළිබඳවත් අපි පුංචි නෑ නේද චතුර? ඒ වගේම හවස් වෙන්න කියලා කිව්වනේ. රැ වෙන්න තමයි මැතිවරණ නෙවෙයි කියන්න ඕනේ. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම. ඡන්ද විමසීම තමයි මේකේ වචනේ. මොකද ඒකට හේතුවක් තියෙනවා. මේ හේතු දැනගන්න අපිත් එක්ක ඉන්න වෙනවා. මොකද හරි ලේසි වචනයක් පාවිච්චි කරනවා කියන එක. හැබැයි වචනේ තියෙන බර දැනගෙන පාවිච්චි කරනවා නම් තමයි ඒක ලස්සන තියෙන්නේ. ඉතින් ඔය වගේ තොරතුරු විතරක් නෙමෙයි අපි භාෂාත්‍රිත්වයෙන්ම මේ මැතිවරණ මෙහෙයුම ඔබට ඉදිරිපත් කරනවා. හැමදාමත් වගේ ඔබේ හිතවතා අපේ හිතවතා සහෘදයා අන්නා එවත් නැත්තම් අපි කියන්නේ සර්වන බවන් ආයිබෝවන් වණකම් අන්නා. වණකම් චතුර හැමෝටම ආයිබෝවන් වණකම්. ඡන්ද පෙට්ටිය නැතත් බවන් ඉන්න ඕනේ. ඡන්දයක් ඕනේ තමයි දැනෙන්නේ අපිට ඡන්දයක්. ඇඟට දැනෙන්නේ. தேர்தல் முடிவுகளை அறிவிக்கும் விசேட மாநாடோடு இணைந்திருக்கிறீர்கள். இப்பொழுது முதல் உடனுக்குடன் தேர்தல் முடிவுகளை அறிவிக்க டிவி திறன் எஃப்எம் திறன் அதே போல நமது இணையதளம் அத்தனையும் பூர்த்தியாக இருக்கின்றது. உங்களுக்கான நேரடி ஒளிபரப்பை இப்போது முதல் வழங்குவதற்கு இந்தி வரி ආයිබෝවන් කියලා කිව්වේ නිකන් කිසිම නෑ නේ නිකන් සංගමයක නිකන් දැනෙන්න කිව්වේ නෑනේ. ඉතින් ඉංග්‍රීසි භාෂාවෙන් හැමදාම අපිත් එක්ක එකතු වෙන තොරතුරු කියන ඒ වගේම බෙදා ගන්න තොරතුරු ඉන්දිවරි අමුවත්ත ඉංග්‍රීසි භාෂාවෙන් කියලා. නෑ වැඩිපුර සිංහලෙන් කතා කරන්නේ. මේ පාර ඉංග්‍රීසියෙන් විතරයි කතා කරන්නේ. I promise you. But Ayubowan, Vanakkam Bhavan, and a very warm welcome to all of you joining us. This is, of course, Sri Lanka's best election team, and here we are in less than a year, 3 nationwide elections. We will be covering the latest as and when we receive the results. We will share it with you, and of course we have an eminent panel of journalists joining once again to stay with you right throughout and maybe joining the discussion to share what we know, share what you know, and of course share the best of these political discussions as well as what we have to share ahead of the country's election system. පළාත් පාලන ආයතන ක්‍රමය කිව්වහම චතුර මේ නිකන් අද ගියාප එකක් නෙවෙයි. පණ්ඩුකාවය රජ දවස් ඉඳන්
ගාමනීක අප ගතට එක නම් එක නම් තිබ්බයි ආපු විදිහ. පැතිරගෙනාවයි කියන ඒකම අර ග්‍රීසිය ඇතැන්ස් නුවර තිබ්බ රිජු ප්‍රජාතන්ත්‍රවාදය අපිට අත්හදා බලන් අදකින්න පුළුවන් ක්‍රමය තමයි මේ පළාත් පාලන ක්‍රමය කියලා කියලා. හැබැයි දැන් ඔය නෑ බෝරිං වෙන්න පුළුවන්. නමුත් මේක ලස්සනයි කතාව කියන්නේ. දැන් ඔය මම ට්‍රැවල් විච් අතුර යනකොට අදටත් දකින්න තියෙන දෙයක් මට මතකයි. ඔය ඒ දවස්වල මම නුවර පළාතේ ස්ථාන කිහිපයක දැකලා තියෙනවා. බොහොම ලස්සනට අදටත් වෙල්යාය අයිනේ කමතට උඩින් ගල් ටිකක් තියෙනවා. ලොකු විශාල ගල් ටිකක්. ඒකේ ගමේ වාඩි වෙන්නේ අර ප්‍රමුඛ ගම් සභාව කියලා කියන්නේ. ගම් සභාව රැස් වෙනවා. ඒ ගමේ ඉන්න වැඩිහිටි සම්ප්‍රදායවල් දන්න අවුරුදු ගානක් පරම්පරාවෙන් අවිච්ඡින්නව පැවතෙන අපේ සිරිත් පිරිත් ටිකට ගරු කරන ගමට ගන්න ඕන මිනිස්සයා කවුද නැද්ද කියලා. එන්න එහෙම තමයි මේව හැදිලා තිබෙන්නේ. මේ මෑතක් වනතුරුම ওই ගම් සභාව ඒ කියන්නේ මේ ප්‍රාදේශීය සභාවෙන් ඉස්සෙල්ලා ওই ඩීසල් සභාව විදිහට ඉස්සෙල්ලා ඉන් පසුවත් මේවා ක්‍රියාත්මක කරලා දෙනවා. ගමේ ප්‍රශ්නයක් ආවම ගමේදී මේක විසඳ ගන්නවා. ගමෙන් පිටමං කරනවා. ගමෙන් එලවල දානවා. සමහර ඒවා ගමට නොගැලපෙන දේවල් කරාම. හැබැයි ඉතින් මේ ක්‍රමය වෙනස් වෙලා ඉතින් හද වෙනකොට මිශ්‍ර සමානුපාතික ක්‍රමය දක්වාම මේක වර්ධනය වෙලා තියෙනවා. හැබැයි කතා කියනවා නම් කතා කියන්න පුළුවන්. අපිට කතා කියන්න බැරි මේ සංකල්පය එළි වෙනකන් කතා කියලා තියෙන්නේ ගිය පාර. වෙනකන් කතා කියන්න පුළුවන්. ඒ ඇස්සේ අර පොඩ්ඩක් ඉලක්කමත් දෙකක් කියන්න වෙනවනේ. ඉලක්කම් කොහොමද විධිමත්ව සඳහන් කරන්නේ විධිමත්ව ඉදිරිපත් කරන්නේ කියන ප්‍රශ්නය අපට වඩා හොඳට කියන්න පුළුවන් දෙන්නෙක් ඉන්නවා. මේ කලින්දු කරුණාරත්න සමගින් නයෝමි ෆර්නෑන්ඩෝ. අයිබෝන් නයෝමි කලින්දු. අයිබෝන් චතුර අයිබෝන් සංක අපිත් සූදානමින් ඉන්නවා ශ්‍රී ලංකා ඩිසයිඩ්ස් මැතිවරණ විකාශයට මේ විදිහට එකතු වෙලා ඉක්මනටම ලැබෙන්න නියමිත ඡන්ද ප්‍රතිඵල එසැනින් බොහොම නිර්මාණශීලීව ඔබට ඉදිරිපත් කරන්න නයෝමි අයිබෝන් ගොඩක් වෙලා ඉන්න බලාගෙන දාවේ කොච්චර පැය ගාණක් ඉන්නවා කියලාද ආවේ ගෙදරට මම නම් හිතන්නේ ඊට එකට හොඳම උත්තරය තමයි ඔයා දන්නේ මොකද ඊයේ දවසේදී මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා හම්බ වුණා මොනවද කිව්වේ වෙලාවේ ඡන්දේ කලින් ප්‍රතිඵල දෙනවා කියලා කිව්වද මම ඇහුවා දැන් අපේ පෙර වාර්තා හොඳ නෑනේ මොකද වෙලාවක් කියලා ගියාම මේ වෙලාවට එයි කියලා ඒ වෙලාවෙ ඉඳන් කෝල් දෙනවා ඇයි පරක්කු ඊයේ කිව්වනේ මේ එනවා කියලා වෙලාවට කියලා ඒ නිසා එතුමා කිව්වා වෙලාවක් කියන්න බෑ හැබැයි මේ ඡන්දේ හිතනවට වඩා ඉක්මනට ප්‍රතිඵල එයි කියලා මොකද මේ ඡන්දේ ගණන් කරන විදිහත් එක්ක බොහොම ඉක්මනට ප්‍රතිඵල දෙන්න පුළුවන්. ඔව් ඒකත් එක්ක කලින්දු දැන් අද ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයත් එක්ක බලද්දිත් අපිට හිතන්න පුළුවන් ඉක්මනට ප්‍රතිඵල දෙයි කියලා නේද? මොකද හුඟක් අය ඡන්ද ප්‍රකාශ කළා නැහැ කියන කාරණාව තමයි පේන්නේ තියෙන ප්‍රතිශතත් එක්ක කොහොමුණත් මම හිතන්නේ ඉවසන්නත් පුළුවන්. ඉතිහාසය දිහා බැලුවොත් එහෙම වැඩිම වාර ප්‍රමාණයක් කල් ගියපු මැතිවරණය තමයි මේ පළාත් පාලන මැතිවරණය. 17 වෙනි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම තමයි ලංකාවට අනුව පැවැත්වෙන්නේ. යනුව 2018 දී තමයි අවසාන වතාවට පැවැත්වුණේ. 2018 පෙබරවාරි 10 තිබුණේ. ඉතින් අවුරුදු 7ක් බලන් හිටියේ නම් ටිකක් හෙට උදේ වෙනකන් හෙට දවල් වෙනකන් බලන් ඉන්න බැරි කමකුත් නැහැ. හැබැයි මේ සැරේ ඉක්මනට ඡන්ද ප්‍රතිඵල එයි කියලා තමයි මැතිවරණ කොමිෂන් සභාව කියන්නේ. නිසා අපිත් සූදානමින් මැතිවරණ ප්‍රතිඵල විකාශය පටන් ගන්න තියෙන්නේ. පළමු ප්‍රතිඵලය ආපු සැනින් දැන් ඉඳන් සූදානම් වෙලා ඉන්න අපි ඔබට තොරතුරු ගෙනෙන්න සූදානම් ඉන්නවා. හැබැයි පළවෙනි ප්‍රතිඵලයත් එක්ක එකතු නොවුනත් කොයි වෙලේ ඔබ අපේ මැතිවරණ විකාශයත් එක්ක එකතු වුණත් ඡන්දෙදි මොනවද වෙලා තියෙන්නේ කියලා හොඳටම කියන්න හැමදාම වගේ අපි සූදානම්. ඔව් මොකද මේ රෑ නිදාගෙන ඉවර වෙලා උදේ පාන්දර හැරලා බැලුවත් අපේ ප්‍රතිඵල විකාශයත් එක්ක එකතු නොදී බලා ගන්න පුළුවන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා. සමහරවිට බල ඉදින්දි නිින්ද යනවා. එකපාරට නැගිටලා බලනවා මොකක්ද වෙලා තියෙන්නේ කියලා. හැබැයි කොයි වෙලේ සම්බන්ධ වුණත් නායම කිව්වා වගේ බොහොම හොඳින් අපි මේ ප්‍රතිඵල සවිස්තරාත්මකව ඔබට ගේන්න සූදානම්ින් ඉන්නවා. දැන් මේ අපි ඉන්න ගොඩනැගිල්ල තියෙන්නේ. දැන් මේ ඡන්දෙට පුංචි ඡන්දේ දැන් චතුරයි සංකයි මේක කතා කරා මේක ඇත්තටම පුංචිද කියලා. දැන් මේ ගොඩනැගිල්ල ගත්තම රටට නිදහස ලැබෙන්නත් කලින් බ්‍රිතාන්‍යයන්ගෙන් මේ ගොඩනැගිල්ල ඉදි කරලා තින්නේ 1924 ඉදිකිරීම පටන් ගන්න 1928 තමයි නගර සභාවේ කටයුතු මේකට ගේන්නේ. එතකොට 1865 තමයි මේ නගර සභා ආඥා පනතෙන් කොළඹ නගර සභාව පිහිටුවන්නේ. එහෙම ගත්තට පස්සේ මේ ඡන්දේ කොහොමද පුංචි වෙන්නේ? හුඟක් ඓතිහාසික පදනමක් තියෙන පසුබිමක් තියෙන ඡන්දයක් තමයි මේ ඡන්දේ. දැන් කොළඹ ගැන කතා කරොත් කොළඹ මහනගර සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පවා අත්හැරලත් කට්ටිය අපේක්ෂකෙන් විදිහට ආවා. ඒ තරම්ම වැදගත් කියන්නේ. ඒ තරම් වැදගත්. අර දේශපාලනයේදී ඒ තියෙන ගැම්ම ගත්ත තැනක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් හැමතිස්සෙම අපි කතා කරමු. අද අපි මොනවද ඔබට අලුතෙන් දෙන්නේ? ඒක තමයි හැමදාම වගේ හැමෝම බලාගෙන ඉන්නේ මෙවර මොකක්ද අලුතෙන් දෙන්නේ කියලා. අපි සූදානමින් ඉන්නවා ඔබට ඔබ කොයි වෙලේ මම කිව්වා වගේ අපේ මැතිවරණ විකාශයත් එක්ක සම්බන්ධ වුණත්
මේ ශ්‍රී ලංකා සිතියම හරහා මොන වගේද මේ වෙද්දි ප්‍රතිඵල ඇවිල්ලා තියෙන්නේ කියලා බොහොම පැහැදිලිව ඔබට කියන්න. දැන් මේ 341කින් එක කියලා ඇවිල්ලා තියෙනවානේ. ඔබ බලයි ආපු එක මොකක්ද කියලා. ඒ තමයි එල්පිටිය. එල්පිටිය තියලා ඉවරයි. ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කළා තියෙන්නේ. ඊට පස්සේ කල්මුණෙත් නැහැ. කල්මුණෙත් නැහැ. කල්මුණේ හේතුව අධිකරණ නියෝගයක්. ඒ නිසා අපිට ඒක 2යි කියලා දාන්න බෑ. ඒ නිසා මේක 340 වෙනකම්ම අද අපි ප්‍රතිඵල කියන්න සූදානමින් ඉන්න. විශේෂත්වය තමයි මේ සියලුම කොට්ටාස පළාත් පාලන ආයතන හරියට ජයග්‍රහණය කරන්නේ කවුද කියලා බොහොම පැහැදිලිව මේ සිතියමට අනුව ඔබට බලා ගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම ඔබට මේ වර්ණ ගැන්වෙනවා ඒ දිනන පක්ෂයේ පාටින් මේ සිතියම. ඒ අනුව කොච්චර පැහැදිලිව බලන්න පුළුවන්ද කියලා ඔබට පේනවා. ඒ විතරක් නෙමෙයි නයමි. දැන් අපිට අයිති පළාත් පාලන ආයතනයේ ඡන්ද ප්‍රතිඵලය කියද්දී මේ සියල්ල වෙනස් වෙනවා. පසුතලය වෙනස් වෙනවා. මේ පසුතලයේ සියල්ල වෙනස් වෙනවා. ඒ අදාළ දිස්ත්‍රික්කයට ගිහිල්ලාම අපි ඔබට ඒ ඡන්ද ප්‍රතිඵලය කියන්න තමයි සූදානම් ඉන්නේ. දැන් අපි ඉන්නේ මේ පටන් ගැනීමක් විදියට කොළඹ. හැබැයි කොළඹ ප්‍රතිඵලය නම් එන්න ටිකක් රෑවෙයි. හැබැයි ඊට කලින් වෙන දිස්ත්‍රික්ක වලට අපිට යන්න පුළුවන් වෙයි. එතකොට බොහොම නිර්මාණශීලීව බොහොම ඇහැට ප්‍රිය කරන විදියට ආකර්ශනීය විදිහට අපි ප්‍රතිඵල කියන්න සූදානමින් ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි මෙතෙක් ඔබට ඡන්දවලදී අපි ඔබට මතක ඇති මේ වෙද්දි තියෙන තත්ත්වය ගැන කතා කරද්දී අපි යනවා අපේ ලීඩර් බෝඩ් එකට. මේ වෙද්දි කවුද ඉදිරියෙන් ඉන්නේ කියන කාරණාවේදී සියලුම දත්ත මේ විදියට ඔබට ගේන්න අපි සූදානමින් ඉන්නවා. එතන තියෙනවා ලබාගත් ඡන්ද සංඛ්‍යාව, එතන තියෙනවා ලබාගත් ප්‍රතිශතය, ඒ වගේම කොච්චර පළාත් පාලන ආයතන සංඛ්‍යාවක් දිනලාද, කොච්චර සභික සංඛ්‍යාවක් දිනලාද, ඒ සියල්ලත් එක්ක ඔබට පුළුවන් මේ වන විට තියෙන තත්ත්වය දැක ගන්න. මේක හැම තිස්සෙම අපි ඔබට පෙන්නනවා. එතකොට තේරුම් ගන්න ලේසියිනේ. ඒ නිසා මේ ලීඩර් බෝඩ් එකෙන් අපි ඒ විදියට ඔබට තොරතුරු ගෙන එද්දී හැමදාම වගේ ප්‍රතිඵල ඉදිරිපත් කරද්දිත් අපි තාම පැහැදිලිව මේ ග්‍රාෆික සජීවකරණයේ තොරතුරු ගේන්න සූදානම්. දැන් සංසන්දනය කරන්න පුළුවන් ද ණය මේ ප්‍රශ්නයක් ඇති වෙනවානේ. සංසන්දනය කරන්න බැහැ කියන කාරණාව තමයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් වරයාත් සඳහන් කරේ. විශේෂයෙන් 360 වැඩසටහනට එක් වෙලත් කලින්දු. මොකද මහා මැතිවරණයේ සහ මේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කියන්නේ දෙකක්නේ. දෙකක්. එතන වෙනස් වෙන හේතු ගත්තට පස්සේ මැතිවරණ ක්‍රමය විදියට ගත්තම් වෙනස්, සීමා නිර්ණය ගත්තම් වෙනස්. එහෙම ගත්තට පස්සේ විද්‍යාත්මකව සංසන්දනාත්මකව පෙන්වන එක අපි පෙන්නුවත් සමහරවිට විද්‍යාත්මක නෑ. හැබැයි පුළුවන් වෙලාවල් තියෙනවා. හැබැයි කිව්වනේ පොඩි මාකටිං පාර්කට වගේ නේද? ඔය එහෙමත් කිව්වා. එහෙම පෙන්නන එකේ වරදකුත් නැහැ. විද්‍යාත්මකම නැහැ කියලා. ඒ නිසා අපි සූදානම්ෙන් ඉන්නවා එහෙම පෙන්වන්න පුළුවන් අවස්ථාවන් වලදී විශේෂම 2024 මහමැතිවරණ ඉඳන් දැන් මාස 7ක් විතර ගිහිල්ලා තියෙනවා. ඒ මාස කිහිපය ඇතුලේ මොන වගේද වෙනස් වුනේ මේ ප්‍රතිඵලය? එදා එල්පිටිය හැසිරිච්ච විදිය කොහොමද? අද එල්පිටිය හැසිරලා තියෙන්නේ කොහොමද? අපිට මේ ගැන කතා කරන්නට පුළුවන්. සමහර වෙලාවට ඒ තියෙන අභියෝග විද්‍යාත්මක අභියෝගත් කතා කරන ගමන් වෙනස්කමුත් කතා කරන ගමන් බොහොම සාධාරණ විශ්ලේෂණයක් ඔබට ඉදිරිපත් කරන්න අපි සූදානමින් ඉන්නවා මේ සංසන්දනයත් එක්කත් නයෝයි. අපි ආරාධනා කරන අපිත් එක්ක රැඳෙලා ඉන්න කියලා විශේෂයෙන්ම ජනාධිපතිවරණයේ වගේම මහ මැතිවරණයේ ඊට පස්සේ පළාත් පාලන ඡන්ද විමසීමේදී අපි තමයි හොඳම මැතිවරණ විකාශය අරගෙන ආවේ ටීවී දැන් මේකේ හේතු කිහිපයක් තියෙනවා. අපේ මැතිවරණ විකාශය විනෝදයි. විනෝදයි අනිවාර්යයෙන්ම අපිටත් විනෝදයි මැතිවරණ විකාශයක් කියවම. හැබැයි විනෝදේ විතරක් නෙමෙයි අනිවාර්යයෙන්ම මේ තියෙන ඓතිහාසික පසුබිම, ඉතිහාසයේ තොරතුරු, ඒ වගේම දත්ත මේ සියල්ලත් එක්ක අද රාත්‍රිය ඔබ ඔබේ මිතුරන් එක්ක ගත කරනවා වෙන්නට පුළුවන්. සාමාන්‍යයෙන් එහෙම තමයි මැතිවරණ රාත්‍රීන් අපි නම් ගත කරන්නේ. ඒ නිසා ඔබ මිතුරන් එක්ක එකට එකතු වෙලා ගත කරන රාත්‍රිය අපිත් එක්ක රැඳෙන්න අපි සූදානම්. ඔබත් එක්ක මුළු රාත්‍රියම ගත කරන්න මේ විනෝදය සහ දැනුවත් එක්ක. සංක මේ විනෝදයක් වන මට නම් බෑ ඔයත් එක්ක මෙතන කොමිටල් විජිත කරන්න වගේ කරන්න. එහෙම නේද හිතෙන්නේ? විනෝද කිව්වම ඒක විනෝදකම නේද තියෙන නිකන් ප්‍රවෘත්ති බර නැති වුණා වගේ ගතියක්. එහෙම බෑ. ඉතින් මේක ඇත්තටම ඉන්ෆෝ ස්ටේට්මන්ට් අපි කියන්නේ අපි දෙන්නේ ඔබත් එක්ක තොරතුරුත් එක්ක ඉන්ධනය. ඉතින් අපි ලංකාවේ ප්‍රීමියම් එන්ටර්ටේන්මන්ට් channel එක TV දෙරණ කියලා කියන්නේ, දෙරණ රූපවාහිනිය කියලා කියන්නේ. හැමතිස්සෙම අපේ වැඩසටහන් පෙළ ගැස්ම සැකසිලා තියෙන්නේ ඒත් එක්ක. හැබැයි නිසි බර නිසි ලෙස තබමින් අපි අපේ වැඩසටහන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. චතුරු මේ පාර ගොඩක් නිදිමරන්න වෙන එකක් නෑ වගේ පේන්නේ. අර අඛණ්ඩ විකාශයක් නෙමෙයි මැදදි ඛණ්ඩ එහෙම පුළුවන් වෙයි. ඒ කියන්නේ
ඉක්මනට ප්‍රතිඵලයනමයි කියලා තියෙනවා නිකන් ප්‍රවෘත්ති විකාශයටත් කලින් ප්‍රතිඵලයක් ඒ වගේ කියනවා එපා දෙහෙම පුරෝකථන කරන්න එපා. ප්‍රතිඵල එන්න පුළුවන් එක්කෙනෙක් කිව්වා එක මැතිවරණ කොමිසමේ සභාපති කෙනෙක් කිව්වා මේම කියමුකෝ කොමිසම ඉන්නවන කට්ටියකොට කොමසාරස්වරු හරි කොමසාරස්වරු එක්කෙනෙක් 11 විතර වෙනකොට පළමු ප්‍රතිඵලය දෙන්න බලාපොරොත්තු වෙනකොට අද පත්තරයක තිබ්බ දාලිවල අර සුපුරුදු විදිහට කිව්වා මං එක් කල්පනා කරා 11 වෙනකන් ඉන්න ඕනද මේක දෙන්න කියලා මොකද අර දිස්ත්‍රික්කයේ වශයෙන් මේක තේරින්බාල් නිලධාරීවරු උන්ගේ කාර්යභාරය කරලා ඉවරයි. හැබැයි රෑ ඔබට ගත කරන්නම වෙනවම තමයි. ඇයි දන්නවද එහෙම කියන්නේ? නෑ. ඇයිති 350ක් විතර තියෙනවනේ. එක ප්‍රතිඵලයක් කියන්නේ විනාඩි 2 ගානේ තිබ්බත් නිකන් හිතලා බලන්නකො විනාඩි 700ක් විනාඩි 700ක් යනවනේ. 340ක් හරියට මෙන්න තියෙනවා. ඒ කියන්නේ ඒන විනෝදය අඩු වෙනවා නේ. නෑ විනාඩි 700ක් අපි විනෝදය අඩු වෙනවා. විනාඩි 700 ඉතින් පැයෙන් විනාඩි 60න් බෙදලා බැලුවාම ඉතින් අනිවාර්යයෙන් පැය 10කට වැඩි යනවනේ. ඒ හින්දා බය වෙන්න එපා හෙට උදේ වෙනකන් අපි ඉන්නවා. අපි කතා කරන්නේ ගණන් එක්ක. අපි කතා කරන්නේ නෑ සිතුවිලිත් එක්ක විතරක්. එහෙනම් රැඳෙන්න අපිත් එක්ක මේ ලංකාවේ එකම ලොකුම මැතිවරණ මෙහෙයුම අද දෙරණ මැතිවරණ මෙහෙයුම